තෙරුවන් සරණයි. මම මේ මොහොතේ ඔයගොල්ලන්ට දෙන්න සූදානම් වෙලා සිටින්නේ ත්‍රිවිධ රත්නය වන්දනාව කවි පෙළක්. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අපේ යාග හෝම ශාන්ති කර්ම කරන අයට, දේව ගැතිවරුන්ට එහෙම ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. සමහර අය දන්නවත් ඇති. මේක පාඩම් කරගන්න අනිවාර්යෙන් ගොඩක් වැදගත් වෙයි. නොදන්නා අයට දැනගැනීම පිණිස මේක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, මේක හැමෝටම දකින්න, ඉගෙන ගන්න. මම ඕගොල්ලොන්ට මේක දෙනවා වගේ ඕගොල්ලොත් තව කෙනෙකුට දෙන්න. ඒක ටැග්ගින් ටැග් උතුම් ටැග්ගක් ලෙස හැමෝම දැනගනි, ඉගෙන ගනි. එහෙනම් සියලු දෙනාම හම්කම් දෙන්න. බ්‍රහ්මේන්ද්‍ර මාදී මකිලං බුවනේ සුබුතං මොහන්දකාර භජිතං භව භාරහාරං ලෝකුත්තමං සරණතං යදි දේව දේවං ජිනේන්ද්‍ර සිහ පවරං සිරසා නමාමි. මුනින්ද්‍රහාරි වදනම් භුජ ගම්බ ගම්භේ සම්භූත භූත සරණං පරමං රසානං ධම්මේන ධම්ම මතුලං තිකිලම් හියන්තං ජිනේන්ද්‍ර ධම්ම පවරං සිරසා නමාමි. සන්ත්‍රින්ද්‍රියං විහත පාප මලං ජලන්තං සම්බුද්ධ ශාසන වරේ විය පුඤ්ඤ වන්දං අං අග්ග පුග්ගල පවග්ග මහග්ග දානං ජිනේන්ද්‍ර සංඝ පවරං සිරසා නමාමි. තවත් මෙබඳු ත්‍රිවිධ රත්නය වන්දනා කිරීම සඳහා භාවිතා කරන ගොඩක් වැදගත් දේවල් මම දවස ගානේ ඔයගොල්ලන්ට දාන සූදානම් සිටිනවා. ඒක නිසා හැමෝටම දකින්න, හැමෝටම අහන්න, නොදන්නා අය මේක දැනගෙන ලියා ගන්න, මේක ප්‍රයෝජනෙට ගන්න, වන්දනා කරන්න. ඒක නිසා හැමෝටම දකින්න මේක ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, ෂෙයා කරලා, අනුෂ්ක චාමර YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරගෙන නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගන්න. මෙවැනි ගොඩක් වැදගත් දේවල් ඔයගොල්ලන්ට දවස ගානේ ලැබෙන්න මම සලස්වනවා. එහෙනම් සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ලැබේවා.